හයි ඉතින් ගොඩක් වැඩ ඇස්සේ මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා මගේ channel එකට ගොඩ කාලෙක වීඩියෝ එකක් දැම්මෙත් නෑනේ ඒ නිසා සහ මේක ඉතා වැදගත් නිසා මම අද අහපු වීඩියෝ එකකින් මම ඉගෙනගත්ත දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුණා ඇත්තටම healthyව ඉන්න කළ යුතු දේවල් ප්‍රධානම දේවල් දෙකක් හරිද මම මේ දේවල් කරලා නැහැ හැබැයි ඒක ඇහුවට පස්සේ අද ඉඳන් හරි එම කරන්න ඕනේ කියලා හිතුණා එක අපි healthyව ඉන්න අපි vitamins ගන්නවා එක ඒවා කරනවානේ මමත් කරනවා හැබැයි මට තේරුණා ඒක හද්දි මේ හැම දෙයකටම වඩා වැදගත් මේ දේවල් දෙක කියලා තව මම මේකේ part 2 කරන්නම් හැබැයි මේ දේවල් දෙක අද දවසේ ඔයගොල්ලෝ try කරලා බලන්න මම try කරනවා පළවෙනි එක කෑම කද්දි හොඳට හපලා ඒක හොඳට මේ අර නිකන් ස්මූදි එකක් වෙන්නම හපන්න. හරිද? එතකොට ඔයාලට ගිලිද්දී ලොකු රසක් දැනෙන්නේ නැහැ. හරිද? මම මේ කෙටියෙන් කියන්නේ මේක පැයක විතර එක්ස්ප්ලනේෂන් එකක් තිබුණේ වීඩියෝ එකේ. මම අන්තිමට කියන වීඩියෝ එක මොකද්ද කියලා YouTube එකේ ඔයගොල්ලෝ ගිහලා සර්ච් කරලා ඒක අනිවාර්යෙන් බලන්න කම්මැලි නැතුව ගොඩක් මේ දේවල් පොඩි කාලේ නම් අපි ඔළුවට වැටලා තිබුණා අපි මේ වෙද්දි ගොඩක් හෙල්දි වෙලා කියලා මට හිතෙනවා. මොකද මේ පොයින්ට්ස් මේ දේවල් අත්‍තරම මේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා තිබුණු දේවල්. උන්වහන්සේ දේශනා කරපු දේශනාවල තියෙන දේවල්. ඒ නිසා බය නැතුව මොකද අනිවාර්යෙන් බුදුදහම කියන්නේ විද්‍යාවටත් වඩා එහා ගිහිල්ලා ඒක ලෝකයේම පිළිගත් සත්‍යයක්. ඒ නිසා මේ දේවල් අපි ආගියු නොකර ඒ දේවල් අපි කරමු කියන එක තමයි මගේ යෝජනාව. පළවෙනි එක තමයි කෑම හොඳට හපලා අර මම කියපු විදිහට ගිලින්න ඕනේ. එතකොට අපේ තියෙන රස අපි රස බලන ගොඩක් ආසයි නේ. අපිට ටග්ගාලා කනවා රස බලනවා කනවා ගිලිනවා. එතකොට වෙන්නේ අපි කන ප්‍රමාණය වැඩි වෙනවා සහ ආහාර ජීර්ණ පද්ධතියට යන ආහාර කැලි ප්‍රමාණය වැඩි. ඒතර ඒ වෙනුවෙන් ෂය වෙන අපේ ශක්ති ප්‍රමාණය වැඩි. අපි දන්නවා අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ අපි ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන්. එහෙම නැත්නම් අපි දන්නවා අපි හුස්ම රැල්ලෙන් තමයි අපේ මේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. හති වැටෙනවා ටික දුරක් දුවගෙන ගියාම. ඉතින් එහෙම වෙන්නේ අපිට හුස්ම අවශ්‍යයි. එතකොට ඒකත් එක්ක ඉතින් අපි දැනගන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් තමයි අපි මේ ආහාර ජීර්ණයට අපි මේ කරන හැම දෙයකටම ශක්තිය වැවෙන්නේ ඒ තුලින්. ඉතින් අපේ ආහාර ජීර්ණ පද්ධතියට අපි ගොඩාක් හොඳට හපලා ගිල්ලහම වෙන්නේ ඒ වෙනුවෙන් අපේ ශරීරය ඒ වෙනුවෙන් වැය කරන ශක්ති ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ ශරීරය හෙල්දිව තියන්න ඕවරෝල් මේ සිස්ටම් එක හෙල්දිව තියන්න ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඉතින් මේක කාටවත් වියදමක් කියන්නේ නැහැනේ. ඒ නිසා ඕන කෙනෙක්ට මේක try කරන්න පුළුවන්. ඒත් එක්කම අපි කන ප්‍රමාණය අඩු කරන එක ඉතින් මේ හැමදේම ඔයගොල්ලෝ ඩයටින් එහෙම හොඳටම මට වැඩින් හොඳට දන්න අය ඇත්තේ මෙතන. ඉතින් ඩයට් කරන අයට කියනවනේ බත් අඩුවෙන් ව්‍යංජන වැඩියෙන් කියලා. ඉතින් ඒ අයටත් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේ ක්‍රමෙත් ඒවත් එක්ක ඒ ඩයට් එකත් එක්ක මේ ක්‍රමේ අනිවාර්යෙන් try කරන්න. ඒ කියන්නේ ගොඩක් කියලා හපන්න. එතකොට අර කන ප්‍රමාණය අඩු වෙනවා සහ රසය ගොඩක් අපි රසය පිටපස හවායම අඩු වෙනවා කියලා මට හිතෙන එක හොඳ පොයින්ට් එකක්. මොකද අපි ගොඩක් වෙලාවට බඩගිනි නැතත් රසය නිසා මේක කේක් කෑල්ල රසයි කියලා අපි කනවා නිකන්. කේක් එකක් බොද්දිත් කේක් කෑල්ලක් වගේ දෙයක් තිබ්බනම් හොඳයි වගේ මටත් ඉතින් ඒ විදිහට මටත් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි දැන් පුරුදු වෙලා තියෙන විදිය. හැබැයි දැන් මම ඒක වෙනස් කර ගන්නවා. ඒක වෙනස් කරගන්නේ ඇත්තට මේ වීඩියෝ එකේ හොඳ එක්ස්ප්ලනේෂන් එකක් තිබුණා. මම දැන් මේ වීඩියෝ එක මෙතන ඔයාලට පෙන්නන්න. ඔයගොල්ලොත් ගිහිල්ලා YouTube එකේ සර්ච් කරලා බලන්න. හරිද? ඕකේ. තව එකක්. දෙවෙනි කාරණේ. කන ප්‍රමාණය වේල් ගණන මෙහෙම කරන්න කියලා තමයි මේ වීඩියෝ එකේ කිව්වේ. සාමාන්‍යයෙන් ඉස්සර හෙළයෝ කාලා තියෙන උදේ කෑමයි රෑ කෑමයිලු. මම දන්නේ නැහැ. හරිද? මට මේ වීඩියෝ එකේ එහෙම එකක් ඇහුණා. එතකොට එහෙම නැත්තම් ඔයාලට පුළුවන් දවල් තුන් වේල නොකා කොහොම හරි වේල් දෙකකට සීමා කරගන්න. උදේ කෑමයි
රෑ කෑම අනිවාර්යෙන් කන්න ඕනි කියලා එකක් නැහැනේ. දවල්ට ඕනනම් කන්න චුට්ටක් රෑ කෑම මිස් කරන්න පුළුවන්. එහෙම නැත්තම් රෑ කෑම පොඩි ප්‍රමාණයක් කන්න. දැන් අර එකපාරට පුරුද්දකින් ගැලවෙන එක ලේසි නෑනේ. ඒ නිසා රෑ කෑම චුට්ටක් විතර කන්න. හරිද? එහෙම නැත්තම් ඔයාලට පුළුවන් නම් අදිෂ්ඨානයෙන් ඒක give up කරන්න. මාරම ජයග්‍රහණයක් ඔයාලව හෙල්දිව තියන්න ගොඩාක් ලෙඩ රෝග අඩු කරලා අපිට අර ඉස්සර මිනිස්සු වගේ ගොඩාක් ශක්ති සම්පන්නව සෑහෙන නිරෝගීව ඉන්න පුළුවන්. ඒක ඉස්සරහට ව්‍යසන රෝග විවිධාකාර වෛරස් කොරෝනා කියලා එක જાති ඒවා එන්න පුළුවන්. ඒ කාලෙදී අපේ ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න මේ දේවල් අපිට ගොඩාක් හොඳ දේවල් වෙයි. මේවා අතීතයේ මිනිස්සු පුරුදු කරපු ස්වාභාවික ක්‍රම ඒවා විද්‍යාත්මකව පහදන්න පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් මේවා විද්‍යාත්මකව මේක මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට ඉඩ තියෙනවා. ඉතින් සූර්ය කාණ්ඩය කියලා YouTube එක අනිවාර්යෙන් බලන්න. එයාලකින් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න ගැටෙන්න එපා. එයා ගොඩාක් සිංහල මිනිස්සුන්ට බැන්නා. මමත් සිංහල බුද්ධ ආගම. හැබැයි ඇත්ත කියද්දී අපිට අහන්න වෙනවා කියන දේවල් සිංහල මිනිස්සු ගොඩාක් වරද්දගෙන තියෙනවලු මේ අවුරුදු 800කට විතර ඉඳන්. ඉතින් මේක ස්ටඩි කරන්න ඕන කාරණයක්. ගොඩක් දේවල් වරද්දගෙන තියෙනවා කියලා මම දන්නවා. ඇත්තටම ඉතිහාසය වුණත් ආහාර ක්‍රමවේදය වුණත් මේ හැම සිස්ටම් එකක්ම වරද්දගෙන තියෙන්නේ. අපි සුද්දොට යටත් උනේ ඒගොල්ලන්ටත් වැඩිය පහත තත්යකට වැටුනේ අපේ තියෙන ඒ වැරදි පුරුදු සහ ආකල්ප නිසා කියලා මට හිතෙන්නේ. ඉතින් එහෙම වරදී අපි නැවතත් අර ඊට අවුරුදු 800කට එහා තිබුණු ගති පුරුදු ආහාර පුරුදු අපේ ජීවිතේට ළඟා කරගන්න ඕනේ කියන මතේ තිනවා. ඉතින් ගොඩාක් ස්තුතියි සූර්යකාණ්ඩයේ ගුරුතුමාට. ඌ ගිහියෙක් සම්මාසික නෙමෙයි මම හිතන්නේ. ඉතින් එතුමාට ඒ උත්තමයාට බොහොම පිං මේ දේවල් ෂෙයා කරනවට. හරි එහෙනම් බොහොම ස්තුතියි.